ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමග දෙරට අතර යුදමය තත්ත්වයක් ඇති වූ අතර මේ වන විට එය තීරණාත්මක ස්ථානයකට පැමිණ තිබෙනවා. එහි නවතම තත්ත්වය 6.4 ඒයින් තරුව ඉරානයේ ප්‍රධාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන අතර ඒ අනුව ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් යන ඉරානයේ ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථාන තුනකට එක්සත් ජනපද හමුදාව සාර්ථකව ප්‍රහාර එල්ල කළ බවයි ඔහු පවසන්නේ. තරුව ඒ අනුව මේ වන විට සියලුම ගුවන් යානා ඉරාන ගුවන් අවකාශයෙන් පිටත් වී ඇති බවක් ෆෝඩෝ වෙත බෝම්බ තොගයක් හෙළන ලද බවයි ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කරන්නේ. තරුව එසේම සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු සඳහන් කරන්නේ මෙය ඇමරිකා එක්සත් ජනපදයට, ඊශ්‍රායලයට සහ ලෝකයට ඓතිහාසික මොහොතක් බව ඉරානය දැන් මෙම යුද්ධය අවසන් කිරීමට එකඟ විය යුතු බවයි. තරුව මේ අතර ෆෝඩෝ, නටාන්ස් සහ ඉස්ෆහාන් වෙත ප්‍රහාර එල්ල වූ බව ඉරානය විසින් තහවුරු කර තිබෙනවා. තරුව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එල්ල කළ ප්‍රහාර සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ එක්සත් ජනපදය සමග පූර්ණ සම්බන්ධීකරණයෙන් කටයුතු කළ බව ඊශ්‍රායලි නිලධාරියෙක් විදේශ මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා.